හායි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මං අද ආයෙත් මගේ බ්ලොග් පටන් ගන්න යන්නේ. ඉතින් මං මේ අවුරුද්දේ ඉස්සෙල්ලාම කරන්න යන වැඩේ තමා ඉස්සෙල්ලාම 2026ට විෂන් බෝඩ් එකක් හදන්න. ඉතින් අපි බලමු මට දවස් කීයක් යයිද කියලා විෂන් බෝඩ් එක කම්ප්ලීට් කරන්න. මං අද තමා බඩු ගන්න යන්නේ. ඉතින් අපි බලමු. තමා ගෙදර ආවේ ටවුන් එකේ කිසිම දෙයක් වීඩියෝ කරගන්න ඇත්තටම බැරුණා ෆෝන් එකේ බැටරි ලෝ. ඒත් මම විෂන් බෝඩ් එකේ ෆොටෝ ටික ගත්ත එකේ ක්ලිප් එකක් ගහගත්තා. ඒ ක්ලිප් එක මං ගාව තියෙනවා. ඒක නිසා අවුලක් නැහැ. දැන් බලමු අපි මොනවද විෂන් බෝඩ් එකට ගත්ත කියලා. මං මුලින්ම අරන් තියෙනවා විෂන් බෝඩ් එකට මේ ටික මේක එතකොට මේක දැන් මට තියෙන්නේ මේ ටික ගාන්ට කපලා අපේ රූම් එකේ ලස්සනට බෝඩ් එක මේවා හදන්න. මං ඒකට කියලා හිතාගෙන මේ පොළ මේ පාර ටිකෙන් ගත්තා. මං හිතාගෙන ඉන්නේ මේ පාර ටිකෙන් මොකද මට මේ අවුරුද්ද නිකන් මේ ඒ කියන්නේ දම් පාටත් මේකට ඇතුළත් වෙනවා. පාට දැන් මේ පාට ටික තමයි දැන් මේ අවුරුද්දේ යන පාට ටික මට ඒ පාට ටිකෙන්ම දැන් එකක් තෝරගන්න බැරි හින්දා තුනම ගත්තා. දැන් තුනෙන්ම මට හිතේන දෙයක් මම දැන් මේකට ඩෙකරේෂන් එකක් මොකක්ම හරි දානවා. ඉතින් අපි බලමු. මම උපරිම try කරනවා මට නිමාඩුවක් තියෙන්නේ අද දවසේ මේ වෙලාව විතරයි. මම මේ වෙලාව ඇතුළත කොහොම හරි විෂන් බෝඩ් එක හදලා ඉවර කරන්න. අද රෑ කීය වුණත් මම මේක ටක් ගාලා හදලා ඉවර කරනවා. හරි දැන් මම හිතාගෙන ඉන්නේ පුළුවන් තරම් අඩු වියදමකින් විෂන් බෝඩ් එක හදලා ඉවර කරන්න. මමත් වියදම් කරන එක දැන් අවුරුද්දේ මුලමනේ. ඒ කියන්නේ අපි වියදම් කරන්න ඕනේ. ඒ වුණාට ඉතින් දැන් මේක අපේ මේ ටාගට් එකනේ. අනික මම මේ විෂන් බෝඩ් එක හදන්න පළවෙනි පාරට ගිය අවුරුද්දේ මම විෂන් බෝඩ් එකේ මේ වගේ ෆ්‍රේම් එක හදලා මම විෂන් බෝඩ් එකේ හදන එක නතර කරා. يعني මට ඕන ටාගට්ස් ටික මම මේවා කරලා ඒ පැත්තකින් තිබුණා. ඒ වුණාට මේ ඒත් මම දැන් මේ අවුරුද්දේ දැන් ලැබුවට පස්සේ කල්පනා කරේ මට දැන් ඔළුවේ මගේ ටාගට් ටිකක් තිබ්බනේ. ඒ ටාගට්ස් වලට ඇත්තටම මං ගියාද? ගිය අවුරුද්දේ මම මොනවද කරේ? හැබැයි දැන් අපිට අපේ මේන් ටාගට්ස් එක විතරනේ මතක. දැන් මං ටීචර් කෙනෙක් කොහොම හරි වෙනවා කියලා හිතාගෙන ලබන අවුරුද්දේ ගිය අවුරුද්දේ හිටියා. ඒ වුණාට මේ ඇත්තටම දැන් ටීචර් කෙනෙක් වුණා. දැන් ඒ වගේම තමයි දැන් මේ මගේ දැන් මේ විෂන් බෝඩ් එකේ හදන ආසාව දැන් මට මේ අවුරුද්දේ ඇත්තටම ගිය අවුරුද්දට වඩා වැඩි වුණේ. මට ආසයි මම අවුරුද්ද අන්තිම වෙනකොට විෂන් බෝඩ් එක ගාවට ඇවිල්ලා මොනවද මම මේ පාර ටාගට් එක මේ මගේ තිබ්බ ටාගට්ස් වලින් මම මොනවද මේ හරියටම කරගත්තේ මොකද්ද මන් දැන් මොනවද මට කරගන්න බැරි වුණේ මං ඊළඟ අවුරුද්දට මේ වගේ මොනවද අරන් යන්න ඕනේ කියලා මට දැන් අයිඩියා එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මං ඒක නිසා මේ පාර අනිවාර්යයෙන්ම විෂන් බෝඩ් එක හදන්න try කරනවා. අනිවාර්යයෙන්ම හදනවා. ඉතින් මට මම දැන් කපා ගත්තා මගේ තියෙන ටාගට්ස් වලින් ටිකක්. මේ බෝඩ් එකත් මම මේ කඩින් ගත්ත එකක් නෙමෙයි. මේක ඔරලෝසු පෙට්ටියක්. ඒක තමයි මම දැන් අද ගත්තේ. මොකද මට ඕන. ඉතින් දැන් මම ඊළඟට රැස්ති වෙන්නේ මේකේ මේ ඇතුල් පැත්ත මෙහෙම ඇණයක් ගාලා අපිට එල්ලන්න පුළුවන්. ඒක නිසා මේක මෙහෙමම තියලා මම මේ පිට පැත්තට දැන් මම ගත්ත කලර්ස් තුනම එකතු කරලා ෆ්‍රේම් එකක් යවන්න තමයි මම බැලුවේ. ඉතින් අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මම ඒක ෆ්‍රේම් එක ගහලා කරලා ආයෙත් වීඩියෝ එකට එන්නම්.
ඉතින් මෙන්න මේ විදිහට පාට 3 දාලා වටේ ෆ්‍රේම් එක මම හදාගත්තා. දැන් මේකේ අපිට මේ ටික අලවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට දැන් මගේ තියෙන ඩ්‍රීම්ස් ටිකෙන් මේක ලස්සනට පුරවන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් මා විෂන් බෝඩ් එකේ එක පැත්තක් හදාගෙන ඉවරයි. මෙන්න මෙහෙම තමයි විෂන් බෝඩ් එක එන්නේ. ඉතින් තව මට කොළ දෙකක් තියෙනවා. ඊට අමතරව තව මේ ඉතුරු වෙලා තියෙනවා. ඒ ටිකටම මම මේ වගේම තව බෝඩ් එකක් මම අරගෙන ආවා. ඒකත් මම මෙහෙම මේවා කරලා අලවනවා. එතකොට මට පුළුවන් මේ දෙකම එකට කරලා මේවා කරන්න, මේ අලවන්න, මේක හදන්න. මේ විෂන් බෝඩ් එකේ මේ ටික ගැන කිව්වොත් මේකේ තියෙන සමහර දේවල් ඇත්තටම මේ මගේ විතරක් නෙමෙයි, ශ්‍රේයාන්ගේ දේවලුත් තියෙනවා. මේවා දැන් මොනවා වුණත් ගිය අවුරුද්දත් අපි දෙන්න අපේ ටාගට්ස් වලට ගියේ ඇත්තටම තනියම නෙමෙයි අපි දෙන්නටම කියලා වෙනම හීන තිබ්බා. ඉතින් අපි පුළුවන් තරම් ඉතින් කට්ට කාලා තාමත් මේ අවුරුද්දේ කියලා එහෙම ලොකු නිමාඩුවක් හම්බුනේ නැහැ. අද තමයි පැය ගානක් හරි චූටි නිමාඩුවක් හම්බුනේ. ඉතින් මම නම් කියන්නේ හැම කෙල්ලෙට්ටම මේ කාලේ මහන්සි වෙන්න. මේ ඒ කියන්නේ අපිට තිබ්බා සාමාන්‍යයෙන් 16 17 පිස්සු කෙලපු කාලයක්. ඒ වුණාට ඒ කාලෙට වඩා අපි දැන් අපිට තේරෙනවානේ. ඉතින් මොනවා වුණත් මං කැමති දැන් අපිට නම් ඒ කාලේ එහෙම ඒ කියන්නේ කියලා දුන්නත් කොච්චර එහෙම ගානක් නැහැ. මොකද්ද මේ අපිනේ මේ ජීවත් කාගේවත් බයිලා අපිට වැඩක් නැහැ. අන්න එහෙම තමයි ඒ කාලෙට අපි හිතන්නේ. ඒ වුණාට පහු වෙනකොට අපිට තේරෙනවා මේ ඒක නෙමේ ජීවිතේ අපි ගේමක් ගහන්න ඕනේ. මං කියන්නේ කවදාවත් කෙල්ලෙක් එක ජොබ් එකක් කරලා නතර වෙන්න නරකයි. කෙල්ලෙක් වුණාම තමන් කාටවත් යටත් නොවේ ජීවත් වෙන්න තමන්ට පුළුවන් රැකියා ටිකක් තෝරගෙන කරන්න ඕනේ. රුපියල් 1000ක් 2000ක් හම්බුණත් මොන යම් බිස්නස් එකක් කරලා හරි 1000 හම්බ කරත් 2000 හම්බ කරත් ඒ හම්බ කරන සල්ලි අපේනේ. එතකොට අපිට දැනෙනවා අපේ කියන හැඟීම. ඉතින් කෙල්ලෙක් වුණාම කවදාවත් කාගෙන්වත් චැපෙන්න ඕනේ නැහැ. හැබැයි ඒකෙන් මං කියන්නේ මේ බඳින කොල්ලවවත් එහෙම මේ අතෑල්ලා යාට වඩා ඉහළින් යන්න එහෙම නෙමෙයි. මොනවා වුණත් දෙන්නම එකතු වෙලා ගේමක් ගහන්න මෙයා වෙන්න ඕනේ. කොල්ලෙක් කෙල්ලෙක් යාළු වුණ පළියට අරේ යණ්ඩයි මෙහෙ යණ්ඩයි එහෙ ඇවිදින්නයි. එහෙම බොරුවට සම්බන්ධයක් පටන් අරන් වැඩක් නැහැ. යාළු වෙච්ච දවසේ ඉඳන් දෙන්නට එකට ඉන්න ඕන නම් දෙන්න ආදරේ නම් දෙන්න හිතන්න ඕනේ මොකක් හරි ගේමක් ගහලා ගොඩ යන එක ගැන විතරයි. ඒක තමයි ඉතින් මට අලුත් අවුරුද්දේ මේ වීඩියෝ එක මම Facebook දැම්මොත් මේක බලන නංගිලා මල්ලාට කියන්න තියෙන එකම කාරණාව මට ඒකයි. මොකද මට හරි අවුල් මේ පාරේ යනකොට දකින දේවල්. මම පාරේ තනියම යනකොට මම ඇඳුමක් ගන්න කඩේකට යනකොට මට පුළුවන් විදිහට මම මගේ ජීවිතය දැන් විඳිනවානේ. එතකොට මට වඩා පොඩි අය ඊට වඩා ළමයි වඩාගෙන දුක් විඳිනකොට මට හරි අවුල්. ඒ කියන්නේ අපිට තියෙන නිදහසෙනුත් වැඩක් නැහැ කියලා හිතෙනවා. හරි දුකයි. කියලා දෙන්න පුළුවන් නම් ඒත් කියලා දීලා. ඉතින් දැන් මගේ විෂන් බෝඩ් එකේ මේ එක පැත්තක් මේ විදිහට ඉවරයි. දැන් මට තියෙන අනිත් පැත්ත මට මේ ඕන උනේ මගේ ෆෝනේ ස්ටෝරේජ් ෆුල්. මට දැන් අනිත් පැත්ත හදන්නේ එක වීඩියෝ එකකින් ගේන්න බෑ. උනට මම ෆොටෝ එකක් දානවා දෙකම හදලා අනිවාර්යයෙන්ම මට ඕන උනේ විෂන් බෝඩ් එකක්. ඒ කියන්නේ අපි විෂන් බෝඩ් එකක් අනිවාර්යයි. මොකද අපිට තියෙන කියන්නේ අපිට දවසින් දවස අපිට හීන තියෙනවානේ. අපේ හීන අපිට ඇත්තටම කිව්වොත් සමහර ඒවා අපිට වෙලාවකට අමතක වෙනවා. කාර්ය බහුල හින්දා හෝ මොකක්ම හරි දෙයකට අමතක වෙනවා. ඒ වුණාට අපි try කරන්න ඕනේ අපේ තියෙන හීන ටික අපි මේ වගේ හදාගන්න. එතකොට අපිට ඕනනම් ඔයාලා try කරලා බලන්න අවුරුද්දේ අන්තිම වෙනකොට අපිට තේරෙනවා අපි මොනවද කරගත්තේ මොනවද කරගත්තේ නැත්තේ. අපිට තව මොනවද කරගන්න තියෙන්නේ.
ඒ වගේම මේ වගේ දෙයක් නිතර දෙවේලේ අපේ ඇහැට ගැටෙනකොට අපිට ඒ දෙයට යන්න තවත් ආස හිතෙනවා. එතකොට අපි තව වගකීම් ගන්න කැමති වෙනවා. එතකොට අපි ඒ කියන්නේ අපිට කොච්චර මහන්සි වුණත් මහන්සි දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මහන්සි වෙලා ගෙදර ආවට පස්සේ මේක දිහා බලනකොට අපිට තව පවර් එකක් එනවා. අපි තවත් කොහොම හරි හොඳට වැඩ කරලා අපේ ටාගට්ස් වලට යන්න ඕනේ. අපි මේ දේ කොහොම හරි කරන්න ඕනේ කියන හැඟීම අපිට ඇති වෙනවා. ඉතින් මං කියන්නේ ඔයාලට පුළුවන් නම් විෂන් බෝඩ් එකක් හදන්න try කරලා බලන්න මේ අලුත් අවුරුද්දේ. එහෙනම් ඉතින් අදට මම යනවා. හැමෝටම සරණයි. සුබ අලුත් අවුරුද්දක් වේවා. bye